ඔබ ගර්භණී සමයේ නිදා ගැනීමේ අපහසුතාවයකින් පෙළෙනවා නම් බය වෙන්න එපා. ඔබ තනියම නෙමෙයි ඉන්නේ. කාන්තාවන්ගෙන් 80%ක්ම ගර්භණී සමයේදී නිදා ගැනීමේ අපහසුතාව වලින් පෙළෙනවා. විශේෂයෙන්ම අවසාන ත්‍රිමාසිකයේදී නැත්නම් ලාස්ට් ට්‍රයිමෙස්ටර් එකේදී. අපි දැන් බලමු එහෙම වෙන්නේ ඇයි සහ අපිට ඒකට කරන්න පුළුවන් මොනවද කියලා. ගර්භණී සමය කියලා කියන්නේ කාන්තාවන්ගේ ජීවිතයේ ඉතාමත්ම ලස්සන අවධියක්. නමුත් නිින්දට බලපෑම් කරන ශාරීරික වෙනස්කම් ඒ වගේම තමයි හෝමෝනමය වෙනස්කම් විශාල වශයෙන් සිදුවන අවධියක්. මේදී සිදුවෙන හෝමෝනමය වෙනස්කම් සලකා බැලුවම විශේෂයෙන්ම කියන්න ඕන ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය කාන්තාවන් දහවල් කාලයේදී උන්ට අධික නිදිමතක් ඇති කිරීම සඳහා හේතුකාරක වෙනවා. ඒ වගේම තමයි ඊස්ට්‍රජන් හෝමෝනයේ වැඩිවීම නිසා ඔවුන්ගේ ඇඟේ වතුර එකතු වෙලා ගර්භණී සමයේදී විශේෂයෙන් මේ ඔළුවේ කැක්කුම් ඒ වගේම තමයි මූඩ් චේන්ජස් වගේ දේවල් ඇති වෙන්නට බලපානවා. ඒ වගේම තමයි මේ ශාරීරිකව සිදුවන වෙනස්කම් සලකා බැලුවම ගර්භණී සමයේදී උදරයේ ඉදිරියට නෙරා ඒම නිසා විවිධ කොන්දේ කැක්කුම් වගේ දේවල් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම කකුල් ඉදිවීම ඇති වෙන්නට පුළුවන්. මීට අමතරව රාත්‍රී කාලයේදී එහෙම නැත්නම් අනෙකුත් අවස්ථානවලදී ළමයා අපි කියනවා එයාගේ ෆීටල් කික්ස් කියලා ළමයා විසින් දඟලන ඒ භ්‍රූණ චලන දැනීම නිසා තමන්ගේ නිින්දට බාධා වෙන්නට පුළුවන්. ඊට අමතරව අපි දන්නවා ගර්භණී සමයේදී කාන්තාවන් නැවත නැවත නිරන්තරයෙන් මුත්‍රා පහ කිරීමට අවශ්‍ය වෙනවා. මෙම නිසාත් විවිධ කාරණෙන් ඔවුන්ගේ නිින්දට බාධා වීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේ ගර්භණී සමයේදී මේ ගර්භණී මව්වරුන් ඉතාමත් මානසික ආතතියකින් පසුවෙනවා. එහෙම නැත්නම් අපි කියනවා ඇන්සයිටි එක ඒගොල්ලන්ගේ වැඩි වෙනවා කියලා. ඒකට හේතුව තමයි නිරන්තරයෙන්ම ඊළඟ මොහොතේ තමන්ගේ ගර්භණී සමයේ මොකක් වේද තමාගේ බබාට ප්‍රශ්නයක් වේද කියලා ඒගොල්ලෝ නිරන්තරයෙන්ම සිතමින් තමයි පවතින්නේ. මෙන්න මේ සිතුවිලි තමන්ගේ නිින්දට බාධා කිරීම සිද්ධ කරනවා. නිින්ද හරියාකාරව නොලැබීම ගර්භණී සමයට එහෙම නැත්නම් ගර්භණී සමයේ යහපැවැත්මට කෙසේද බලපාන්නේ කියලා උදාහරණයක් විදිහට නිින්ද හරියට නොලැබීම ප්‍රතිවිපාක විදිහට ගර්භණී සමයේදී අධික රුධිර පීඩනය ඒ වගේම තමයි දියවැඩියා වැනි සංකලතාවයන් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ළමයාගේ වර්ධනය බාල වෙන්නට පුළුවන් සහ තමන් ලේබ් එකට ගියාම එහෙම නැත්නම් මේ දරු ප්‍රසූතිය සඳහා ගියාම අනවශ්‍ය විදිහට දීර්ඝ වීම වගේ දේවලුත් පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා. අපි දැන් බලමු මේ ගර්භණී සමයේදී නිින්ද වර්ධනය කර ගැනීම සඳහා කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. අපි කියන දෙයක් තමයි වම් ඇලයට හැරිලා විශේෂයෙන්ම තමන් විවේකීව ඉන්න අවස්ථාවලදී එහෙම නැත්නම් නිින්ද ආරම්භ කරන අවස්ථාවේදී වම් ඇලයට හැරිලා නිදා ගන්න කියලා. මේකට හේතුව තමයි ගර්භාෂය විසින් තෙරපීමට ලක් කරන විශාල රුධිර වාහිනියක් තියෙනවා. මෙම රුධිර වාහිනිය තෙරපීම වැළැක්වීමට තමයි අපි වම් ඇලයට හැරිලා නිදා ගන්නට කියන්නේ. මෙහිදී සම්පූර්ණයෙන්ම ශරීරය තුර ලේ ගමනාගමනය වැඩි වෙලා වැදෑම හරහා බබාට ලේ ගමනාගමනය වැඩි වීමකුත් සිද්ධ වෙනවා. අපි මේ සඳහා යෝජනා කරනවා සැප පහසු කොට්ටයක් පිටට තබාගෙන එහෙම නැත්නම් කකුල් දෙක අතරට තබාගෙන ඒ නිින්ද ආරම්භ වෙනකන් වම් ඇලයට හැරිලා ඉන්න එක ඉතාමත් සුව පහසු නිින්දකට හේතු වෙනවා කියලා. ඒ වගේම තමයි විශේෂයෙන් සඳහන් කරන්නට ඕන හැමතිස්සෙම වම් ඇලයට හැරිලා නිදා ගැනීමත් අපහසුයි. මෙහිදී විවිධ කොන්දේ කැක්කුම් වගේ දේවල් වලත් එන්න පුළුවන්. ඒ නිසා අනිත් එක නිින්ද ගියාට පස්සේ ඒ මව වම් ඇලයටම හැරිලා දිගටම ඉන්න එක එයාට අධික ආතතියක් බවට පත් වෙන්නත් පුළුවන්. ඒ නිසා නිින්ද යනකම් පුළුවන් තරම් එම ඇලේ සිටීම තමයි අපි යෝජනා කරන්නේ. ඊට අමතරව අපි මේ සුවපහසු නිින්දක් ඇති කර ගැනීම සඳහා තවත් කියන කාරණා තමයි හොඳ ස්ලීප් හයිජීන් එකක් ඇති කරගන්න ඕන කියන එක. මේදී දිවා කාලයේදී ක්‍රියාකාරකම් වල නිරත වුණත් නිින්දට යාමට ප්‍රථමයෙන් තමන්ගේ අධික ක්‍රියාකාරීත්වය අඩු කරන්නට ඕන. ඊට අමතරව ව්‍යායාම වල නිරත වෙනවා නම් අර ස්ට්‍රෙචින් එක්සර්සයිසස්, යෝගා, බ්‍රීතින් එක්සර්සයිසස් වගේ දේවල් වලට පුරුදු පුහුණු කරන්නට පුළුවන්කම තියෙනවා. තව විශේෂයෙන්ම කියන්න ඕන කාරණාවක් තමයි නිින්දට යාමට ප්‍රථමයෙන් අධික ලෙස මේ ස්ක්‍රීන්ස් පාවිච්චි කරන එක නැත්නම් තමන්ගේ ජංගම දුරකථනයේ ටැබ් එක ඒ වගේ දේවල් පාවිච්චි කිරීමෙන් වළකින්නට ඕන සුවපහසු නිින්දක් සඳහා. ඒ වගේම තමයි දිවා කාලයේදී ඔබ ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු වුවත් සාමාන්‍යයෙන් රාත්‍රී 7-8 පැන්නට පස්සේ නිදා ගන්න ආසන්නයේදී වතුර පානය කිරීම අඩු කරන්නට ඕන. එසේ කළොත් ඔබට නැවත නැවත නැගිට මුත්‍රා පිට කිරීම සඳහා ඔබගේ නිින්දට බාධා වෙන්නට අවස්ථාව පවතිනවා.
ඊට අමතරව විශේෂයෙන්ම කෝපි වගේ දේවල් පානය කිරීමෙන් වළකින්නට ඕන නිින්දට යාමට ප්‍රථමයෙන්. ඒ වගේම තමයි වඩාත්ම වැදගත් කාරණය තමයි සුවපහසු නිින්දක් සඳහා තමන්ගේ නිදන කාමරය ඒ සඳහා මනාව සකස් කර ගැනීම. විශේෂයෙන් කියනවා කූල් ටෙම්පරේචර් එකක් පවතින්නට ඕන. ඒ වගේ තමයි අඳුරු ස්වභාවයක් පවතිනවා නම් ඒ වඩාත් හිතකරයි. ඒ වගේම තමයි හොඳ ක්වොලිටි කොට්ටයක් ඇඳ ඇතිරිලි පිරිසිදුව පවත්වාගෙන යාමත් ඉතාමත් වැදගත් මේ සුවපහසු නිින්දක් සඳහා. මෙලෙස හොඳ නිින්දක් නොමැතිවීම ඔබගේ ගර්භණී සමයට බලපෑම් එල්ල කරන විශේෂයෙන්ම ඔබ අධික මානසික ආතතියකට ලක් වෙනවා නම් එහෙම නැත්නම් ඔබට දීර්ඝ කාලයක් තිස්සේ හොඳ නිින්දක් ලබා ගැනීමට අපහසුතාවයකට පත් වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔබ නිින්දේදී අධික ලෙස බොරවන ස්වභාවයක් ඔබගේ හිත මිත්‍රාදීන් ඔබට පවසනවා නම් ඔබ එහිදී විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කළ යුතු වෙනවා. මෙහිදී ඔබ ඔබගේ නාරියා ප්‍රසව වෛද්‍යරයා හම් වෙන්න. එතකොට ඔහු ඔබව දැනුවත් කරાવી මොනවාද ඔබට ලබා ගන්න ඕන ප්‍රතිකාර සහ මොන වගේ උපක්‍රමද ඔබ භාවිතා කරන්නට ඕනේ කියලා. ගර්භණී සමයේ අපේ අරමුණ හොඳ නිරෝගීමත් දරුවෙකු පිළිසිඳ ගැනීම පමණක් නොවේ. මව සුව පහසුව තබා ගැනීමත් අපගේ අරමුණක් වෙනවා. මේ සඳහා හොඳ නිින්දක් ලබා ගැනීම ඔබට ගර්භණී සමයේ ලබාගත හැකි ඉතාම හොඳ තිළිණයක් වෙනවා.